ආයුබෝවන් ආදරණීය දූ පුතේ. ඔන්න අදත් අපි 2027 විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වැඩි වැඩියෙන් වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි බලමු දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු කොහොමද ලබා ගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ගොඩක්ම ලේසි කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න ලකුණු කීයක් ඔයාලා අරගෙන තියෙනවද කියලා. එහෙනම් අපි යන් ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. පහත දැක්වෙන ඡේදය කියවන්න. පහ ශ්‍රේණියේ සිසුන් සඳහා සංවිධානය කළ අධ්‍යාපන චාරිකාව අවසානයේදී අප පැමිණියේ සත්වෝද්‍යානය නැරඹීමටයි. සත්වෝද්‍යානයට ඇතුළු වීමට ප්‍රථම පන්තිභාර ගුරුතුමිය ප්‍රකාශ කළේ සතුන්ම ඇල්ලීමට යෑම හෝ සතුන්ට කෑම දීම හෝ නොකළ යුතු බවයි. සත්වෝද්‍යානයට ඇතුළු වෙනවාත් සමග සතුන්ගේ විවිධ හඬවල් ඇසෙන්නට පටන්ගත් අතර අපි සෙමෙන් ඉදිරියටම ගමන් කළෙමු. විවිධ වර්ණයෙන් යුත් කුරුළු වර්ග සහ මොණරුන්ගේ රංගනයන් දැකීම අපගේ සිත්වල ඇති කළේ පුදුමාකාර සතුටකි. ඉන්පසුව විසිතුරු මාළු විශේෂ සිටින මින්මැදුරද භයංකාර හඬ නංවන සිංහයා වලහා වැනි සතුන් සිටින ස්ථානද පසු කරමින් අපි අලි සෙල්ලම් නැරඹීමට පැමිණියෙමු. එය ඉතා විනෝදජනක විය. චාරිකාවට සහභාගී වී සිටි දෙමාපියෝ අප සැමට වැලි තලප සහ කෙසෙල් ගෙඩි බෙදා දුන්නෝය. සියල්ල නිම වූ පසු දිමුත් සහ අසංක කෙසෙල් එළි සියල්ල බෑගයකට එකතු කිරීම සිදු කළෝය. සියල්ලන් බස් රථයට ගොඩවීමෙන් පසු චාරිකාව සංවිධානය කළ ගුරුතුමිය සැමට ස්තුති කළාය. ඉන්පසු අපි සැවොම සතුටින් නිවෙස් කරා පැමිණියෙමු. ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න කියලා කියන පුතේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉහත ඡේදයට අනුව චාරිකාව සංවිධානය කළේ කුමන ශ්‍රේණියේ සිසුන් සඳහාද? උත්තරේ වෙන්න ඕනේ පහ ශ්‍රේණියේ. දෙවැනි ප්‍රශ්නේ සත්වෝද්‍යානයට ඇතුළු වීමට ප්‍රථම පන්තිභාර ගුරුතුමිය පැවසුවේ කුමක්ද? ප්‍රකාශ කරලා තිබ්බා සතුන් ඇල්ලීමට යෑම හෝ සතුන්ට කෑම දීම හෝ නොකළ යුතු බව. තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ සිසුන්ගේ සිත්වලට සතුටක් ඇති කළේ කුමක් දැකීමෙන්ද කියලා අහනවා. ඒක ඡේදෙ තිබ්බා විවිධ වර්ණයෙන් යුත් කුරුළු වර්ග සහ මොණරුන්ගේ රංගනයන් දැකීමෙන්. හතරවෙනි ප්‍රශ්නය මෙම ඡේදයේ සඳහන් භයංකාර හඬ නංවන සතුන් කවුරුන්ද? සතුන් කියලා අහන්නේ එතකොට බහුවචනෙන් අපි කියන්නේ දෙකක් තියෙනවා. ඒ දෙකම ලියන්න ඕනේ සිංහයා වලහා. දිමුත් සහ අසංක කළේ කුමක්ද කියලා අහනවා. දිමුත් සහ අසංක කළේ කෙසෙල් එළි සියල්ල බෑගයකට එකතු කිරීම. ආරම්භයේදී යන්නට විරුද්ධ පදයක් මෙම ඡේදයේ සඳහන් වේ. ඒ කුමක්ද කියලා අහනවා. එනම් උත්තර වෙන්න ඕනේ අවසානයේදී. හත්වෙනි ප්‍රශ්නය අහන විචිත්‍ර යන සමානාර්ථ දෙන පදයක් මෙම ඡේදයේ සඳහන් වේ. ඒ කුමක්ද කියලා අහනවා. උත්තරේ වෙන්න ඕනේ විසිතුරු. දෙවැනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් එක් වගන්තියට ගැලපෙන නිවැරදි ආඛ්‍යාත පදයේ වරහන් තුලින් තෝරා යටින් ඉලක්ක අඳින්න තියෙන්නේ. පළවෙනි එක අපි පිරිසිදු ජලය දිනපතා පානය අපි આવොත් යන්නේ ඉවර වෙන්න ඕනේ. ඒක නිසා කරන්නෙමු. දෙවෙනි එක ඔහු රූපවාහිනිය බහුවචනයි. එහෙනම් අපිට මෙතන ගන්න වෙන්නේ වර්තමාන කාල ක්‍රියාපදේ නරඹති. ඌ වනයේට ඌණන් ආවොත් ඒ શબ્දයෙන් ඉවර වෙන්න ඕනේ. එහෙනම් ඌ වනයේට දිව්වේය. ඈ ගෙදර වැඩ හොඳින් ඒක වචනයි. එහෙනම් වර්තමානයේ ක්‍රියාපදයක් තියෙනවා කරයි කියලා. එහෙනම් උත්තරේ කරයි. පස්වෙනි එක අහසේ තරු අප්‍රාණවාචී බහුවචනයක් තියෙන්නේ. එතකොට බහුවචන උක්ත පදයක්. එතකොට මෙතන බැබළුනේ ඒ શબ્දයෙන් ඉවර වෙන පුතේ. එහෙනම් උත්තරේ බැබළුනේය. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන පහත සඳහන් එක් කියවන්න ගැලපෙන නාම පදේ හෝ ක්‍රියාපදේ හෝ කොටුව තුලින් තෝරා තිත්තිරි මත ලියන්න කියලා තියෙනවා. අප්‍රාණවාචී ඒකවචන නාම පදයක් අහනවා. එහෙනම් උත්තරේ ගස. ඊළඟට වර්තමාන කාල බහුවචන ක්‍රියාපදේ අහනවා. එතන වර්තමාන නම් නටති එන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ පහත සඳහන් එක් වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. ඔහු තම වැඩ කටයුතු ඉක්මනින් නිම කළේ. එනම් ඔහු කියන එක දාපම වර්තමානයේ ඊ අකුරෙන් ඉවර වෙන්න ඕනේ. එහෙනම් ඔහු තම වැඩ කටයුතු ඉක්මනින් නිම කරයි. දෙවෙනි එක කිරිල්ලි තම පැටවුන්ට කෑම දුන්න අය කිරිල්ලි කියන එක වචනයි. එහෙනම් ඊ අකුරෙන් එකක් ඉවර වෙන්න ඕනේ. එහෙනම් කිරිල්ලි තම පැටවුන්ට කෑම දෙයි. පහත දැක්කන එක් වගන්ති වැරදි අක්ෂර සහිත වචන දෙක බැගින් නැත.
එම වචන පමණක් නිවැරදි කර අදාළ තිත්තිර මත ලියන්න කියනවා. එතකොට මේකේ වැරදි වචනයක් එකක් ළඟ ඒක නිවැරදි වෙලා මෙහෙම ලියන්න ඕනේ. මූර්ධ ඡායන් දාලා ඊළඟට විශාල කියද්දී තාළුද ඡායන් එන්න ඕනේ. ඊළඟට අපේ ක්‍රීඩා උත්සව අවස්ථාවේදී ප්‍රථමාධාර කණ්ඩායම නියමිත වෙලාවට පැමිණේ. එතකොට මේකේ වැරදි වචනෙන් ප්‍රථමාධාර වෙන්න ඕනේ. මහ ප්‍රාණ දයන්. ඊළඟට කණ්ඩායම කියද්දී නයන මූර්ධජ වෙන්න ඕනේ. හයවෙනි ප්‍රශ්නේ එක් එක් ඉංග්‍රීසියට ගැලපෙන අර්ථය පහත කොටු තුල ඇති වාක්‍ය වලින් තෝරා අදාළ තිත්තිර මත ලියන්න. හීන්දාඩිය දැම්මා කියන්නේ දැඩිසේ බියටපත් වීම. ඊළඟට අබමල් රේණුවක් කියලා කියන්නේ ඊටාම කුඩා ප්‍රමාණයක්. පහසඳන් එක් පුරුෂලිංග පදයට අදාළ ස්ත්‍රීලිංග පදේ ලියන්න රජ නම් රැජින එන්න ඕනේ. නළුවා නම් නිලිය එන්න ඕනේ. යුගල පද සම්පූර්ණ කරන්න තියෙන 8 වෙනි ප්‍රශ්නේ අහලා නම් 15 එන්න ඕනේ. ඊළඟ පහත වචන නිවැරදිව ගලපා වගන්තිය නැවත ලියන්න කියන 9 වෙනි ප්‍රශ්නේ. එතකොට මේක වචන ටික ගලපලා එන වාක්‍ය තමයි මී මැස්සා මලින් මලට පියඹා මල් පැණි බඩ පුරවා ගනි. ඊළඟට අත්ඔරලොස්සක් තියෙනවා අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන watch කියලා. එතකොට අකුරු වෙන්න ඕන WATCH. ඊළඟට වෛද්‍යවරයෙක් ඉන්නවා වෛද්‍යවරයාට අපි ඉංග්‍රීසියෙන් කියන ડોක්ටර් අකුරු තමයි DOCTOR. 11 වෙනි ප්‍රශ්නේ තියෙන පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. එතකොට අපි ලියන්න ඕනේ we wash our hands before meals. එතකොට ওই විදිහටම ලියලා තියෙන්න ඕනේ. we කියන එක v එකේ w කැපිටල් වෙලා තියෙන්න ඕනේ. ඊළඟ එකේ where do you like to visit. එතකොට මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ නැහැ. එතකොට ප්‍රශ්නාර්ථ ලකුණ දාලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. වඩාත් හොඳයි හැම ලියන එක. එතකොට මේක උපුටා ගැනීම නිසා ඒක සමහර වෙලාවට බලන්න පුළුවන්. ඉතින් වඩාත් හොඳයි අපි දාලා ලියන එක. ප්‍රශ්න අසන වාක්‍යයක් නිසා. ඊළඟට එක් එක් ඉංග්‍රීසි වචනෙහි අර්ථය සිංහලෙන් ලියන්න. shoes කියන්නේ සපත්තු. ඊළඟ දෙවෙනි එක milk rice කියන්නේ කිරිබත්. ඊළඟට වානම් යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය වානම් කියන්නේ අහස. පහසඳන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්න කියනවා. ඔයාගේ අම්මාගේ නම මොකක්ද? අපි කියන්නේ උංගල් අම්මා පෙරෙන්. ඊළඟට ගණන් ටික පුතේ කොටුව තුල ඇති ඉලක්කම් යොදාගෙන 7 ඉලක්කමෙන් නිරූපිතගේ 700 වන ඉලක්කම් අතරේ කුඩාම සංඛ්‍යාව ලියන්න කියන්නේ. නිරූපිතගේ 700යි නම් 100 ස්ථානට තමයි 7 එන්න ඕනේ. කුඩාම සංඛ්‍යාව අහන්නේ නම් ඉස්සරහට 2 එන්න ඕනේ. නම් සංඛ්‍යාව ලියන්න පුළුවන් 2759. ඊළඟ රූපයේ අඳුරු කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න කියනවා. කොටස් 10ක් තියෙනවා. 10න් 6ක් පාට කරලා තියෙනවා. එහෙනම් දශම සංඛ්‍යාව වෙන්නේ 0.6. 18 වෙනි ප්‍රශ්නේ පහත සංඛ්‍යා වලින් පොදු අන්තරය 4 වන සංඛ්‍යා 5කින් යුත් ආරෝහණ සංඛ්‍යා රටාවක් තිත්තිර මත ලියන්න කියන්නේ. කුඩා එකකින් ඉඳලා විශාල එකට ලියන්න ඕනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ 5 5ට 4ක් 9යි 9ට 4ක් 13යි 13ට 4ක් 17යි 17ට 4ක් 21යි. 19 වෙනි ප්‍රශ්නේ පළතුරු බීම ලීටර් 2යි මිලිලීටර් 500ක් එකකට මිලිලීටර් 500 බැගින් වනසේ බෝතල් වලට වත් කරන ලදී. අවශ්‍ය වූ මුළු බෝතල් ගන්න කීයද? ඒ කියන්නේ 2500යි නතන තියෙන මිලිලීටර් වලින් 2500ට 500 බලන්න තමයි ඔය තියෙන්නේ. එහෙනම් 2500 ඇතුලේ 500ව තියෙනවා 5. උත්තරේ 5. ඊළඟට රැස්වීම් ශාලාවක එක් පේලියක අට බැගින් වනසේ පුටු 400ක් තබා තිබුණේ. ශාලාවේ තිබූ පුටු පේලි ගන්න කීයද කියලා අහන්නේ. එහෙනම් 400 අපි 8න් බෙදන්න ඕනේ. 400 8න් බෙදපුවාම 48 5යි අගට 0. එතකොට 50ක් ලැබෙනවා. ඊළඟ 21 වෙනි ප්‍රශ්නේ නුවරඑළියෙන් ගමන් කරන ලද බස් රථයක් පැය 5 මිනිත්තු 20කට පසුව පස්වරු 3:45ට කොළඹට පැමිණියේය. බස් රථය නුවරඑළියෙන් ගමන් ආරම්භ කළ වේලාව අහන්න. එහෙනම් ළඟා වූ වේලාවෙන් ගත වූ කාලය අඩු කරා නම් හරි. මම ওই පස්වරු 3:45 ඩිජිටල් කරගන්නවා. ඒ කියන්නේ 15:45 කරගන්නවා. 15:45න් පැය 5 මිනිත්තු 20ක් අඩු කරපුවාම අපිට එනවා 10:25 කියලා. ඉතින් මේක ප්‍රශ්නයක් නෑ. ඩිජිටල් වලින් මේ 10:25 10:32:25 කියලා ලියලා තිබ්බත් උත්තරේ හරි. නැත්තම් ඔයාලට ලියන්න පුළුවන් මේක පෙරවරු වෙලාවක් නිසා පේ තිතක් ව තිතක් 10:25 කියලා ලිව්වත් හරි. ඊළඟ 22 වෙනි ප්‍රශ්නේ මගේ එක්ක කිලෝමීටර් 15 මීටර් 700ක දුරක් බසයෙන්ද කිලෝමීටර් 3 මීටර් 500ක දුරක් බයිසිකලෙන්ද ගමන් කර ඇත. ඔහු ගමන් කළ මුළු දුර කොපමණද කියලා අහන්නේ. එහෙනම් එකතු කරන්න තියෙන්නේ 15700 ගැන මීටර වලින් ගත්තොත් 15700යි.
කිලෝමීටර් 3.500 කියන්නේ මීටර වලින් ගත්තොත් 3500. එහෙනම් 15700න් 3500ක් අඩු කරපුවාම අඩු කරන්න මෙතන එකතු කරන්න තියෙන්නේ මුළු දුර නහන්නේ. එතකොට අපිට එනවා 19200. ඒ කියන්නේ කිලෝමීටර් 19යි මීටර් 200යි. 23 වෙනි ප්‍රශ්නේ ගඩොල් 1512ක් තිබෙන ගොඩකින් 721ක් ගෙන බැම්මක් බඳින ලදී. ඉතුරු ගඩොල් සංඛ්‍යාව කීයද? ඉතුරු අහනවා නම් අපි අඩු කරන්න ඕනේ 1512න් 721ක් අඩු වුණාම 791යි උත්තරේ. 24 වෙනි ප්‍රශ්නේ එක් මල්ලක හාල් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 500ක් බැගින් වූ හාල් මලු 5ක් ඇති හාල් වල මුළු බර. කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් 2500නේ 2500 5ක් කීයද කියලා තමයි ඔය අහන්නේ. එහෙනම් 2500 5න් ගුණ කරපුවාම 12500. ඒක අපි කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලට වෙන් කරපුවාම කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 500යි. මෙම රූපයේ සමමිතික අක්ෂය අඳින්න කියලා කියනවා. ඒතකොට සමමිතික අක්ෂය හරියටම දෙකට මැදින් බෙදෙන්නේ මෙන්න මෙතනින්. එතකොට ඔහොම ඇඳලා තියෙනවා. ඒක අනිවාර්යෙන් කඩේරි වලින් ඇඳලා තියෙන්න ඕනේ නැත්නම් වැරදි. 26 වෙනි ප්‍රශ්නය වෙනසලක දිනකදී විකුණන ලද පළතුරු පිළිබඳ තොරතුරු පහත ප්‍රස්තාරයෙන් නිරූපණය කර ඇත. ඒ අනුව වගුහි හිස්තැන් සම්පූර්ණ කරන්න. අඹ කීයද කියලා තමයි අහන්නේ. එතකොට අඹ තියෙනවා මෙතන විකුණලා 12ක්. දෙකෙන් දෙකෙන් යන්නේ 12ක් තියෙන්නේ. ඊළඟට කොමඩු කීයද කියලා අහනවා. කොමඩු තියෙන්නේ 10යි 12යි අතර නිසා කොමඩු 11ක් වෙනවා උත්තරේ. 27 වෙනි ප්‍රශ්නේ විසඳන්න දෙනවා 15072ට 6143ක් එකතු කරන්නලු. එකතු කරපුවාම අපිට උත්තරය ලැබෙනවා 8929ක්. 28 වෙනි ප්‍රශ්නේ අමල් එකක් රුපියල් 75ක් බැගින් අඹ ගෙඩි 3ක් මිලදී ගත්තේය. මුදල් ගෙවීම සඳහා රුපියල් 500ක නෝට්ටුවක් ලබා දුන්නේ නම් ඔහුට ලැබෙන ඉතුරු මුදල කීයද? ඉස්සෙල්ලාම අපි 75ව 3ක් බලන්න ඕනේ. 75ව 3ක් බලපුවම අපිට එනවා 225. ඊට පස්සේ මුදලාට දෙන්නේ 500 පුතේ. ඒක නිසා 500න් 225ක් අඩු කරපුවාම අපිට එනවා රුපියල් 275යි 7.2. අනිවාර්යෙන් රුපියල් 7 අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නැත්නම් උත්තරය වැරදෙනවා. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ ප්‍රාථමික පාසලක 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය තෙක් සිටින ළමුන් පිළිබඳ තොරතුරු පහත වගේ ඉදිරිපත් කර ඇත. මෙම පාසලේ සිටින ළමුන්ගෙන් ගැහැණු ළමයි සහ පිරිමි ළමයින් සංඛ්‍යා අතර වෙනස කීයද? එහෙනම් අපි පිරිමි ළමයි ටික එකතු කරමු. පිරිමි ළමයි ටික එකතු කරපුවම අපිට ලැබෙනවා 99ක්. ගැහැණු ළමයි ටික එකතු කරපුවම අපිට ලැබෙනවා 94ක්. අපෙන් අහන්නේ වෙනස කීයද කියලානේ. එහෙනම් අපි 99න් 94ක් අඩු කරන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා 5ක් කියලා. හරිම ලේසි ගණන් ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. ලකුණු ඔක්කොම ටික වලට ගන්න පුළුවන්. ඊළඟ පරිසර ප්‍රශ්න ටික තියෙන්නේ 30 වෙනි එකේ වසරේ එක් කාලයකට පමණක් පිපෙන මල් වර්ගය වෙන්නේ එරබදු. 31 වගාවට රසායනික පොහොර යෙදීම නිසා සිදුවෙන්නේ කෙටි කාලිනව සරු අස්වැන්නක් ලැබේ. උත්තරේ 3. 32 මුහුදු මාළු ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයට ලැබෙන පෝෂක පදාර්ථයක් වන්නේ උත්තරේ 3 අයඩීන්. 33 ජන ක්‍රීඩාවල ලක්ෂණයක් වන්නේ ඒවා සියල්ල විනෝදයට මෙන්ම එකමුතුකම සඳහා සිදු කරයි. උත්තරේ 1. දැල්වෙන විදුලි පන්දමක් ආධාරකයක සවිකල බෝලයක් සහ තිරයක් කළුවර කාමරයක තැබිය හැකි අවස්ථා තුනක් A, B සහ C ලෙස දක්වා ඇත. තිරය මත විශාලම සෙවණැල්ල ලැබෙන්නේ කුමන අවස්ථාවේදීද? විශාලම සෙවණැල්ල ගන්න නම් පුතේ ඔය බෝලය ළඟට කිට්ටු කරන්න ඕනේ. ඔය විදුලි පන්දම නැත්නම් ටෝච් එක ලං කරලා තිබ්බහම තමයි අපිට ලොකු සෙවණැල්ලක් ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ A. උත්තරේ 1. 35 මුඛය දෙපස තුවාල සෑදීමට බලපාන එක් හේතුවක් වන්නේ පෝෂණ ඌනතාවයයි. එම පෝෂකය කුමක්ද? උත්තරේ වෙන්න ඕනේ විටමින් B. 36 සාමාන්‍ය තැපෑල භාවිත කරමින් ලිපියක් ඇයීමේදී අනුගමනය කළ යුතු අනිවාර්ය අංගයක් වන්නේ ලබන්නාගේ ලිපිනයේ ලියුම් කවරේ නිවැරදිව සඳහන් කිරීමයි. 37 ගම් වතුර ඇතීම සඳහා බලනුපාන සාධකයක් වන්නේ බලනුපාන සාධක වෙන්නේ විවිධ ශාක රෝපණය කිරීමයි. 38 ජලයේ වැඩෙන නෙළුම් ශාකය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? උත්තරේ එන්න ඕනේ පත්‍ර මතු පිට ඉටි වැනි ස්වභාවයක් තිබීම. 39 සහනශීලී චර්යාවක් සහිත පුද්ගලයෙකුගේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ උත්තරේ වෙන්න ඕන අංක 3 ආචාරශීලී වචන භාවිතයයි. 40 ඵලයක් හට ගැනීමේදී ඉක්මනින් මැලවී යන්නේ මලේ කුමන කොටසද? උත්තරේ වෙන්න ඕනේ 2 මල් පෙති. 41 ගිරේක රූපයක් දක්වා ඇත. එහි කරකැවෙන ස්ථානය කුමක්ද? කරකැවෙන්නේ ඒ ස්ථානයේ. උත්තරේ 1. 42 අතේ ඇඟිලිවල නියපොතු දිගට වැයීම නිසා උත්තරේ එනවා තමාට මෙන්ම අන් අයටද අනතුරු සිදුවේ. උත්තරේ 3.
43 මෑ බීජ පාත්‍රවල සිටුවීමට පෙර සිසුවෙකු විසින් අනුගමනය කළ පහත පියවර අතරේ නිවැරදි පියවර කුමක්ද කියලා අහනවා. නිවැරදි පියවර වෙන්න ඕනේ බීජ ජලයට දමා පාවෙන බීජ ඉවත් කිරීම. උත්තරේ 1. 44 යම් පුද්ගලයෙකු දියට වැටුණොත් ඔහු නොකළ යුතු දේ කුමක්ද කියලා අහනවා. නොකළ යුතු දේ වෙන්නේ දිය යටදී හුස්ම ගැනීමට උත්සාහ කිරීම. උත්තරේ 2. 45 ශාක මුල් පිළිබඳව නිවැරදි වගන්තිය කුමක්ද කියලා අහනවා. උත්තරේ එන්න ඕන 3. මුල් වලින් පසේ ඇති ජලය හා පොහොර ශාකයට උරා ගැනීමයි. උරා ගනී. 46 ඓතිහාසික වටිනාකම යුත් ස්ථාන නැරඹීමට යාමේදී සිදු නොකළ යුතු ක්‍රියාව කුමක්ද කියලා අහනවා. සිදු කරන්න හොඳ නැත්තේ වෙන්නේ එම ස්ථානවල ඇති නටබුන් මත මතක සටහන් තැබීම. 47 විදුලි පන්දම් බල්බ වියලි කෝෂ සහ වයර් කැබලි වලින් සකස් කරන ලද 1 හා 2 විදුලි පරිපථ දෙකේම ඒ යනු සූත්‍රිකාව දැවී ගිය බල්බයකි. ඒ කියන්නේ ඒක පිච්චිලා තියෙන පත්තු වෙන්නේ නැහැ කියන එක. මෙම පරිපථ පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද? එතකොට ඒ යනු සූත්‍රිකාව පත්තු වෙන දැවී ගිය එකක් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ පත්තු වෙන්නේ නැති එක. පළවෙනි එක තියෙන්නේ පරිපථය එකෙහි බල්බය පමණක් දැල්වේ. ඒ කියන්නේ පරිපථ එකෙහි B එක විතරයිලු පත්තු වෙන්නේ. ඔව්නේ. ඒක හරිනේ. 2 කියනවා පරිපථ දෙකෙහි B බල්බය පමණක් දැල්වේ. පරිපථ දෙකෙහිම එක් බල්බයක්වත් නොදැල්වේ. උත්තරේ එන්න ඕනේ අංක 1. ඊළඟට 48 උෂ්ණත්වය අඩුවීමෙන් සිදුවන්නේ පහත කුමන අවස්ථාවේ? උෂ්ණත්වය අඩුවීමක් සිදුවන්නේ පහත කුමන අවස්ථාවේද කියලා අහනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අයිස් ජලය අයිස් බවට පත් වීම. උත්තරේ අංක 3. 49 යතුරු පැදි පැදවීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාවක් වන්නේ. උත්තරේ වෙන්න ඕනේ යතුරු පැදිය ගමන් කරන කුඩා දරුවන්ටද හිස් ආවරණ පැළඳවීම. උත්තරේ 2. 50 වැඩුණු සතෙකුගේ ශරීර ලක්ෂණ වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ රූපයකින් යුතු කුඩා අවධියක් සහිත සතෙකු වන්නේ. චූටි කාලේදී වෙනස් වෙන්නේ සමනලයා නේද? සමනලයා පොඩි කාලේදී දලබුවෙක් වගේ ඉන්නවනේ. වෙනස් වෙලා තියෙන එන උත්තරේ අංක 2 වෙන්න ඕනේ. ජලය මිලිලීටර් 200 බැගින් සමාන විදුරු බඳුන් දෙකකට දමා ඇත. ඉන් එක් බඳුනකට ලුණු කැට ග්‍රෑම් 20ක්ද අනෙකට ලුණු කුඩු ග්‍රෑම් 20ක්ද එකම වේලාවේ දමා දිය කරන ලදී. එහෙනම් අනිවාර්යෙන් ලුණු කුඩු ඉක්මනට දිය වෙන්න ඕනේ නේද? එහෙනම් උත්තරේ එන්න ඕනේ අංක 1. 52 සමාජයේ පුද්ගලයන්ගේ හැසිරීම් කිහිපයක් පහත දැක්වේ. ඒ තියෙනවා යම් ආයතනයකින් සේවය ලබා ගැනීමේදී තම වාරයේ නැතෙක් සිටීම. B තියෙනවා ප්‍රධාන පාරක පයින් ගමන් කරන විට වම් පසින් ගමන් කිරීම. ඒක වැරදි. C භාවිතයෙන් පසු ජල කරාම හොඳින් වසා තැබීම. ඒක හරි. අපෙන් අහන්නේ ඉහත ලක්ෂණ අතරින් වගකීම් සහගත පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන යහපත් ලක්ෂණය. නම් උත්තරේ වෙන්න ඕනේ A හා C තියෙන උත්තරේ අංක 2. 53 නටන තෙක් ජලයේ තැම්බෙන බිත්තිරයක් සාමාන්‍ය ජලය සහිත කුඩා භාජනයේ දැමුව විට එම භාජනයේ ඇති ජලයේ උෂ්ණත්වය අර බිත්තිරේ රත් වෙලානේ පුතේ තියෙන්නේ. එතකොට මේක සාමාන්‍ය ජලයට දාපම වතුර පොඩ්ඩක් සාමාන්‍ය ජලය රත් වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙයි. 54 සබන් මිශ්‍ර ජලය සහ බියම බටයක් උපයෝගී කරගෙන සාදන ලද සබන් බෝල තුළ පිරී ඇත්තේ. උත්තරේ අංක 3 වාතය. 55 මේසයක් මත තබන ලද යකඩ ඇණයක් දෙසට ඈතින් සිට A, B සහ C යන දණ්ඩ චුම්බක වරකට එක බැගින් ලං කිරීමේදී එම යකඩ ඇණය ඇද ගැනීම සිදු කළ දුර පහත දක්වා ඇත. ඒ කියන්නේ පළවෙනි යකඩ ඇණය සෙන්ටිමීටර් 8ක් දුරින් තමයි ඇදගත්තේ. දෙවෙනි එක සෙන්ටිමීටර් 12ක් දුරින් තිබ්බේ ඒක B එකට ඇදගත්තා. තුන්වෙනි එක සෙන්ටිමීටර් 15ක් දුරින් තිබ්බේ ඒකත් ඇදගත්තා C එකට. එහෙනම් අපි අහන්නේ ඉහත ඒවා අතරින් චුම්බක ශක්තිය වැඩිම චුම්බකය. එහෙනම් වැඩිම දුරක් තියෙන එක ඇදගත්ත එකනේ චුම්බක ශක්තිය වැඩි වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3 C.
මනසේ නිවසේ ඇති විවිධ උපකරණ පරිහරණයේදී සිදු කරන භාවිත පහත දැක්වේ. ඒ තියෙනවා නිවස අතුගෑමෙන් පසු කොස්ස බිත්ති මුල්ලක හේතු කර තැබීම එක වැරදි. B කෙනෙකුට පිහියක් දෙන විට ලබන්නාට මිට පැත්ත යොමු කිරීම එක හරි. 3 C තියෙනවා ඉරටු දෙපැත්තට භාවිතයට ගැනෙන ලෙස දෙපැත්ත මාරු කරමින් ඉඳලින් අතුගෑම එකත් හරි. එහෙනම් උත්තරේ මේක අහන්නේ ඉහත භාවිත අතරින් නිවැරදි වන්නේ B හා C පමණි. 57 පිරිසිදු පෝෂදායී හා නැවුම් පලා වර්ග ආහාරයට ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ බඳුන්වල හෝ ගෙවත්තේ හෝ පලා වර්ග අවශ්‍යතා අනුව භාවිත කිරීම. උත්තරේ 1. 58 වනාන්තරයක මාංශභක්ෂක සතුන් විශාල ප්‍රමාණයක් පිටතින් ගෙනත් දැමීම නිසා සිදුවිය හැකියි. වනාන්තරයකට මාංශභක්ෂක සතුන් දාපුවම එයාලා කන්න මස්නේ කන්න. එතකොට ශාකභක්ෂක සතුන් එහෙම ඉක්මනට එයාලා කාලා මැරෙනවා. එතකොට එයාලට බෝ වෙන්න කාලයක් නැහැ නේ. එතකොට එයාලට ආහාර හිඟ වෙන්න ඕනේ. සත්තු මොකද ඉක්මනින් මැරලා යනවනේ. අර එයාලා ගොදුරු බවට පත් වෙනවනේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ අංක 3. 59 ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සඳහා පවත්වා ගත යුතු යහපත් පුරුද්දක් වන්නේ පැණි සහ ලුණු අධික ආහාර සීමා කිරීමයි. මෙතන පැටලිලි සහගත ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒ අරින්න සියලුම ප්‍රශ්න ගොඩාක් ලේසි. ඊළඟට රචනාව තියෙන පුතේ පාසලේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන නැරඹීම කුමුදිනී පැමිණෙන විටත් විශාල පිරිසක් එහි පැමිණ සිටින ආකාරය දක්නට ලැබිණි. කෙමෙන් ප්‍රදර්ශන කුටියට තුලට ගිය කුමුදිනීගේ සිතට ඉමහත් සතුටක් දැනුනි. ඊට හේතුව මෙතෙක් ඇය සොයන ලද පොත එහි දක්නට ලැබීමයි. කුමුදිනී ඔබ යයි සිතා ඉන්පසු සිදු කළ දේ එහෙනම් සිදු කරලා ඉවරයි. එහෙනම් අනිවාර්යෙන් අතීත කාලය වෙන්න ඕනේ. පිළිබඳ විස්තර කරන වාක්‍ය 3ක් ලියන්න. සෑම වාක්‍යයකට වචන 5 නොඅඩු විය යුතුය. උක්ත වාක්‍යය සම්බන්ධ නිවැරදි වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාස නිවැරදි වෙන්න ඕනේ කියන. එහෙනම් මම දාලා වාක්‍ය 3ක් ලියන්න තියෙන පුතේ අතීත කාලේ ලියුවා හරි. ඔන්න මම උදාහරණ වාක්‍ය 3ක් දීලා තිනවා. මම ඉක්මනින් එම පොත ඇති රාක්කය අසලට ගියෙමි. සරල විදියට ලිව්වම ඔයාලට ඇති. ලකුණු දෙකක් ගන්න ඕන එක වාක්‍යයට. ඊළඟ දෙවෙනි වාක්‍ය මම ලියලා දෙනවා. මම එම පොතේ පිටු කිහිපයක් පෙරලා බැලුවෙමි. තුන්වෙනි එක තියෙනවා මම සොයමින් සිටි පොත මුදල් ගෙවා මිලදී ගත්තෙමි. ඔය වගේ සරල වාක්‍ය ලිව්වනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි